කොට්ටිය නගින්න හරි හරි මචං ඉතින් එළ ඔන්න ඉතින් අද අපි යන්නේ මචං කාතරගම මම ඉතින් මේ පොඩ්ඩක් කැමරා එක දික් කරගෙන හිටියේ ඉතින් උඹලට පෙන්නන්න ඉතින් හරිනේ කට්ටිය නැග්ගනේ ඔව් යන් මචං කට්ටිය නැගලු අද මචං යන්නේ කාතරගම මූන් ටික ඉතින් මාතාෂ මචං ඉතින් කාතරගම යන්නේ ඉතින් ඒක නිසා ඉතින් මෙන්න මූන් ටික කතා කරලා මචං මට කිව්වා ට්‍රිප් එකක් යන්න ඉන්නේ කියලා කාතරගම ඒක නිසා ඉතින් මචං මාතාෂ නිසා ඉතින් ඔන්න ඔය ආවා මම සල්ලි දෙනවා කිව්වා ඒක නිසා තමයි මම ආවේ නැත්තම් එන්නේ නැහැ මචං කිව්වොත් කීයට එන්න දුලයි බං ඒ උනාට ඉපාවේ අයියේ ඔය පොඩ්ඩක් DJ එක දාන්න ඉතින් තෝ එදා ඇවිල්ලා අර පොල් මචං ඇවිල්ලා හොඳේ එක දවසක් ට්‍රිප් එකක් යද්දි ඉස්සරහට පොල් මේ නික පොල්ලක් වගේ එකක් අරන් ඇවිල්ලා දෙකට වනවන ඉඳලා මගේ වීරුවක් උඩ වුණා මේ DJ එකට බෆල් ටිකට ඔක්කොම ගහලා ගොන් හරකා වගේ තෝනි ගැඩුවේද දාන්න බෑ ඒව තමයි දීදී හරියනේ අපි සින්දුවක් කියන්නම්කෝ අම්පෝ උඹලා සින්දු කියන්නේ පඹුලන් සින්දු කිව්වොත් මන් දන්නෝනේ රෙද්ද අයියෝ හිමින් යන්න හොඳේ ඔයාගේ වේගය නම් වැඩි මචං මේ එක දවසක් මචං මං මේ කතරගම අර මේ අර තියෙන්නේ මචං අර කානු ටික අන්න ඒ මචං කානුකට පට බෑ වුණා මචං වෑන් එකකින් යද්දි ඒක නිසා තමයි මචං මං අද වෑන් එක අරන් ආවේ නැත්තේ නැත්නම් වෑන් එක යන්නේ හිටියේ මුන් ටිකක් දාන්නේ කට්ටිය තුන් දෙනා මචං ඉන්නේ මාත් එක හතර ඉතින් මචං බස් එක යන එක තේරුවන්නේ නැහැ තේලු ඉදන් කරගෙන ඒක නිසා වෑන් එකේ එන්න හැදුවට පස්සේ යාතුල ගත්තා විතරයි අම්මට උඩු වෑන් එක කුඩු වෙලා ඒ මචං වැටුවනේ කානුවකට පාට බෑ වුණා මචං එනවේ කියන්නේ හිමින් ඵලයන් අපි හින්දුවක් කියනවා ආපෝ එපා අයියේ මේ ඔයාගේ වේගෙන මේ හොඳට වැඩි හොඳේ මම මේ ගාස්තු අඩුවෙන් දිනන සල්ලි අඩුවෙන් දෙන්නේ හොඳේ හරි උඹලා කියන නිසා හිමින් යන්නම්කෝ මුන් කියන නිසා නෙවෙයි බං මං හිමින් යන්නේ සල්ලි අඩු කරනවා කිව්වා එක්කෙනෙක්ගේ මන් ගන්නු 1000ක් මචං නැත්නම් බෑනේ එක අන්න ඉස්සරහ 15 මචං අපි හැමදාම යනවා නෙළුම් කුරුණ රූට් එකක් තියද්දි ඔය එක තැන්වල යද්දි මෙන්න මේ පාලම් පහුවෙන් තමයි මචං යන්නේ තව පොඩ්ඩෙන් ඇදලා මචං කාතරගම පොඩ්ඩක් බාලාලා දේවාලේ බලලා ඉන්න හදන්නේ ඉතින් මුන් ටික එහෙම මචං කතා වුණේ පොඩ්ඩක් වේගෙන් යන්න ඕනේ බං මුන් කිව්වට මෙයා කිසි ආතල්ල ගන්න නෑ වේගෙන් යන්න නැතුව අපි පොඩ්ඩක් පාගලයා ඕ ටීවී කාරේ කයියෝ මෝ කොහේ යනවද දන්නේ නැව පාරේ නේ මුන් යන්නේ බං අපි ඊට වඩා හොඳට යනවා අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා මචං අයිස්ක්‍රීම් එකක් ගන්න හිතනවා ඕ මොන රිද්දක්ද බං කරන්නේ පොඩ්ඩක් වැදුනා මචං ඉතින් දන්න ඔය අයියෝ හිමින් ඵලයා තොට බස් පැදල් පුරුදු නැද්ද යකෝ හරි උඹ කියන නිසා හිමින් යන්න මේ පාරේ කොහොමද ඒ කියන්න බෑ හැබැයි මම ඉස්සරහට ගෙන පොඩ්ඩක් වේගෙන් යන්න අන්නේ ඈ අනේ මම නම් බයින බස් එකේ අද මට වාහනත් අඩුව නෑ බා වැඩි බා එන අමාරුයිනේ බම් මේ පාරේ පදින්න වෑන් එකත් හදන්න ඕනේ මචං සල්ලි එකතු කරගන්න ඕනේ
නැත්නම් අපරාධය මචං. KDH එක. ඕ අනේ මම බයිරෝ පිටපන්කෝ. ඇරපන් දොර. ඇරපන්. නෑ මිනියන්. හිමින් යන තවත් ඔගියනේ. ඒ පාරේ මූන් ටික රංග වේගෙන් යනවා බෑ. මූන් ටික මචං අනිත් එක ගූ බයයිම. මොකද්ද තෝ කිව්වේ? නෑ නිකන්. මේ ගමේ ඉන්න මචං. මෙන්න මේ පුංචි ගමේ අපේ මාමලා බා. ඕ මොකද්ද වන් කරන්නේ? මේ පොඩි එකෙක් ඉස්සරහට ඇවිල්ලා මචං ඌ ඇවිල්ලා ජියර් එක පිටිපස්සට දානවා ඉස්සරහට දානවා එපා. ඌ තවඩින් ඊ හැප්පෙනවා. පළයන් පොඩි එකා පිටිපස්සට. කොයිලා ආයෙත් බරිනු. තොගි කාට වැඩි. අනේ නෑනේ මට එකයිනේ දින්නේ කාටවත්. හැ යකෝ මොකද මේකට කියන්නේ. මේ මචං වංගෝලේ යද්දි ඕන් යන්න ඕනේ. නැත්නම් ඉස්සරහ මානියක් આવුවොත් අපි දන්නේ නේ. දාන්නෝනේ ඉතින් මොකවද වෙන්නේ කියලා. කතරගම බලලා පොඩ්ඩක් කියලා ඉඳලා එහෙම එමු. හරි. මෙන්න මේ හරියට තමයි මචං ඔය දෙපැත්තේ තියෙන කණු. අන්න එකට පත බෑවුනා මචං. වැන්නේ ගියාට. මේ පාරේ නම් පොඩ්ඩක් වේගින් යන්න ඕනේ බා. මේ මචං පුංචි ගමල් හරි ලස්සන. මූ කොහේ යනවද දන්නේ පිසු මුන්ට. හරි පැත්තේ යන්න ඕනේ එක අනිත් පැත්තෙන් යනවා බම්මු. මං කිව්වේ මම නෙමෙයි වෙන්නේ කිව්වේ. ඔතන පොඩ්ඩක් ඉස්සරහ හොඳේ හිමින් යන්න. මෙන්න මචං ඇවිල්ලා දන්නේ නැතු. හරිනේ එහෙනම් කට්ටිය බහින්න ලෑස්තිනේ. ඔය තියා ඇඳුම් ඇඳගත්ද යන්නේ නේ. නාල ගල්ලා ඉන්න. අනේ අයියේ. ඇයි මොකද? අනේ මොකද? පිස්සුද කොහෙද බම්මන්ට? හරිය නැපි ඇතුළට දානවද? දාමේ. අනේ අයියේ පොඩ්ඩක් ඔය අලිය බලන්න යන්කෝ. අනේ බෑනේ මොකටද අලිය බලලා? බෑ. අනේ. හැබැයි මම ඔයාලට සල්ලි අඩුවෙන් දෙන්නේ. අයියෝ පාරෝ දැන් අතන අලිය බලන්න ගිහින් ආරවගේ නයි රිවර්ස් කළායි එපා වෙනවනේ මං එක්කන. ආයෙ නම් බුලත් එක්කන ට්‍රිප් එන්න. මං කොහොමද තුමත් එක්කත් එන්නේ? ඒක මේ ඇත්තට නෙමෙයි හොඳ කිව්වේ. අයියෝ බලපංකෝ දැන් අතන රිවර්ස් ගහලා එපා වෙනවනේ. හරි එහෙනම් මම මෙතන ඉන්න ඔයකොල්ලෝ බලන්න. අනේ බෑ. ආයි බහින්නේ මොකද මම කෙලින් යන්කෝ. අයියෝ මොන රෙද්දක්ද මොන වාද්‍යයක්ද මන්ද බා වෙනවනේ බා. යකෝ ට්‍රිප් එකක් යන්නේ ඇවිදලා නිදාසේ යන්න මුන් එක බෑ කරන්න. බා වෙනව බා. මේ අලිය දෙන්න නිකන් හෙනම තුන එක බං කුලප් වෙලා වගේ. හරි එන කට්ටිය ඒ බලපන් ගොඩිකා. ගහගන්න වගේ ඉන්නේ මචං මේ අලිය. මේ මොකද මේ වෙන්නේ? ඔඩෝ මෙන්න අලිය එනවා. ඒ අලිය එනවා. ඔඩෝ මෙන්න. අනේ අයියේ. ඔඩෝ මෙන්න. කුඩු කරා බොස් එක. සබ්ස්ක්‍රයිබ් කරපන්. ඔඩෝ කුඩු කරා බා. අයියෝ